Tunggu rටේ ඉන්නා වූ මහජනතාවනි වහන් ඔබ තුමියල ඔබතුමාලා මට ඔබතුමාලට කතා කරන්න හිතුණා. මොකද රටේ තියෙන තත්ත්වෙත් එක්ක අද ඉඳලා නැවතත් වර්ෂාපතනය එන්න හැම පැත්තටම වැඩි වෙනවා. ඒ හින්දා නැවතත් ආයි හිටපු තත්ත්වෙට ආයි ගියපු ගම් වතුර තත්ත්වෙට ආයිපත් වෙන්න පුළුවන් මේ රට. මොකද අද ඉඳලා හැම දිස්ත්‍රික්කයකටම එකම ගානට නැවත වර්ෂාවල් පටන් ගන්නවා. ඒ හින්දා හරි පරිස්සම් වෙන්න කඳවුල ඉන්න කට්ටිය. ඉක්මනින්ම ආයි නැවත නායෑම් වලටපත් වෙන්න පුළුවන්. ඒ හින්දා හරි කල්පනාවෙන් මේ කාරණා ටික ඔළුවේ තියාගන්න. අද ඉඳලා හැම දිශාවකටම හැම පැත්තකට වෙන්නම වර්ෂාව අධික වෙයි. ආයි ගම් වතුර එන තත්ත්වයට උදා වෙනවා. ඒ හින්දා හරි කල්පනාවෙන් ඉන්න. මොකද ඉදිරියට සුළි කුණාටුවක් එනවා. ඒක මේ රට මැද්දාවෙන් යනවා. ඒ හින්දා හරි කල්පනාවෙන් ඉන්න. උතුරු දිශාවෙන් මේ කාරණාව පටන් අර ගන්නවා. මොකද ඒ සුළඟ අපිට මනුස්ස වෙච්ච අපිට ටිකක් කරදර බාධා වලට මුහුණ දෙන්න තත්ත්වයට තමයි ආන්නේ. හින්දා හරි කල්පනාවෙන් මේ කාරණා ටික ඉෂ්ට කරලා මනසේ තියාගන්න. හැම වෙලාවෙම කල්පනාවෙන් ඉන්න. ගස් කොළන් යට භූමිය වල ගල්බන් වැටෙන තැන් ස්ථානවල ඉන්න උදවිය හරි කල්පනා වෙන්න. මොකද නැවතත් අපේ ජීවිත ගොඩක් විනාශ වෙන්න පුළුවන්. අපි මාධ්‍යයට නාවත් ඔබතුමාලා වෙනුවෙන් කාරණා ඉෂ්ට සිද්ධ කරා. පුළුවන් විදියට අසරණ අයට ප්‍රසිද්ධ වෙන්න නෙමෙයි මේව කරන්නේ. ඔබ කවුරුත් සැක බලා ගන්නයි. ඒ හින්දා අපිට දැනන දේ අපිට පෙනෙන දේ තමයි කියන්නේ. ඒ හින්දා හරි කල්පනාවෙන් ඉන්න. ඉදිරියට කරදර බාධා එනවා. ඒ වගේම ලෙඩ රෝග අන්ධකාර අධික වෙනවා. ඒ හින්දා සෙම රෝග වලට බොහොම කට්ටිය ලෙඩ වෙන්න ගනින් සෙම රෝග පැත්තට අධික. ඒ හින්දා හරි කල්පනාවෙන් ඉන්න. ඉදිරියට අධික මියුණක් පැතිරෙන්න පුළුවන් රටේ. ඒ හින්දා මේ ගම් වතුර තත්ත්වයක් එක්ක මේ උණ හැදුනොත් සතියකට එහා කාලයක් ලොකු දුකක් විඳින්න වෙනවා. ඒ හින්දා හරි කල්පනාවෙන් මේ කාරණා ඉෂ්ට සිද්ධ කරගන්න. කල්පනාවෙන් ඉන්න. සියලු දෙනාට උසරණයි, දේ පිහිටයි. සියලු දෙවියෝ ආරක්ෂාවයි.